ආයිබෝන් හැමෝටම ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී නම් ඔයාලට කතා කරනවා SK සිස්ටම් සම්බන්ධව බේසික් නොලෙජ් එකකින් ඉඳන් ඔයාලට ඇඩ්වාන්ස් නොලෙජ් එකට යනකල් ඉගෙන ගන්න පුළුවන් විදිහට ෆුල් වීඩියෝ සීරීස් එකක් තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. එතකොට ඔයාලට මේක වීඩියෝ සීරීස් එකක් විදිහට කොටස් වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ සම්පූර්ණ වීඩියෝ සීරීස් එකක් විදිහට තමයි මම මේක අරන් ඉන්නේ. වීඩියෝ 4ක වගේ වීඩියෝ සීරීස් එකක් තමයි මෙතනදී අරන් එන්නේ. ඉතින් මයි channel එකේ ගොඩක් කට්ටිය ඉන්නවා SK system වලට interest අය. ඉතින් ඒ නිසාම තමයි වීඩියෝ සීරීස් එකක් අරන් එන්න හිතුවේ. බේසික් එකේ ඉඳන් ඇඩ්වාන්ස් යනකල්ම පාට SK system ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මම මේකෙදී ඔයාලට වීඩියෝ සීරීස් එක හදන්න හිතන් ඉන්නේ. එතකොට අපි එනම් බලමු අද වීඩියෝ එකේ ඉඳන් SK system කියන්නේ මොකද්ද? මේ SK system එකෙන් අපි කරන්නේ මොකද්ද? ඒ වගේම තමයි මේ SK system එකේ හරියටම අපි මාකට් එකේ ඇනලයිස් එකක් ගහලා ට්‍රේඩ් එකක් ගන්න තැනට වෙනකල් වීඩියෝ සීරීස් එකේදී කතා කරනවා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එකේ හැටියට අද වීඩියෝ එකේදී අපි කතා කරමු කොහොමද අපි මේ SK system වල බේසික් දේවල් ටික ඉගෙන ගන්න කියලා. එතකොට ඔයා ඉස්සරෝම මේකෙදී ඉගෙන ගන්න අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඉස්සරෝම මේකට අදාළ ෆිබ් ලෙවල් ඉගෙන ගන්න ඕනේ. කියන්නේ ෆිබොනාචි ලෙවල්ස් ඉගෙන ගන්න ඕනේ. එතකොට ෆිබොනාචි යූස් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඒත් එක්කම ගත්තහම ඊට පස්සේ අපි ට්‍රෙන්ඩ් එකක් කොයි විදිහටද හැදිලා ට්‍රෙන්ඩ් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි ෆිබොනාචි. ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කොහොමද මෙන්න මේ ට්‍රෙන්ඩ් එකට අදාළව ෆිබොනාචි කියන ටූල් එක යූස් කරලා මේ ට්‍රෙන්ඩ් එකට අදාළව අපි ට්‍රේඩ් කරන්න කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඇනලයිස් එකක් ගහන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ටික තමයි වීඩියෝ සීරීස් එකේදී යන්නේ. පළවෙනි වීඩියෝ එකේදී කතා කරනවා මේ ෆිබොනාචි කියන එක මොකද්ද? ඒ දේවල් ගැන ෆිබොනාචි වලට කලින් අපි කතා කරනවා මෙන්න මේ ට්‍රෙන්ඩ් එක කියන්නේ මොකද්ද කියලා. එතකොට ඉස්සරම අපි ට්‍රෙන්ඩ් එකක් හැදෙන්නේ කොහොමද? මාකට් එකක් මූව් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් ෆිබොනාචි කියන දේ ඉගෙනගෙන ෆිබොනාචි මාකට් එකට ඇප්ලයි කරලා අපිට මේකෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට මේකේ ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. බේසික් කියලා මේක නෝමල් විදිහට වා හිතුවට මේකේ ඇතුලේ ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය බේසික් උගන්නන්න ඉතින් උගන්නලා එක වීඩියෝ එකකින් දෙකකින් ගන්නව නැත්නම් ඔයාලා දන්නා මම මගේ YouTube channel එක හරහා ඔයාලට සම්පූර්ණ වීඩියෝස් දාලා තියෙනවා. සම්පූර්ණයෙන්ම කොහොමද අපි SK ඉගෙන ගන්න කියලාත් වීඩියෝස් දාලා තියෙනවා. එතකොට ඒවත් තනි වීඩියෝස් ඉදෙන්නේ දාලා තියෙන්නේ. එතකොට මේක වීඩියෝ සීරීස් එකක් විදිහට බේසික් නොලෙජ් එකකින් ඉඳන් යන කෙනෙක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ වීඩියෝ සීරීස් එක මම හදලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉස්සරවම පළවෙනි වීඩියෝ එකේ හැටියට කතා කරමු ට්‍රෙන්ඩ් එකක් යන්නේ කොහොමද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මාකට් එකක ගත්තාම ට්‍රෙන්ඩ් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අප් ට්‍රෙන්ඩ් එක. ඒ වගේම තමයි ඊළඟට යනවා සයිඩ් වේ මාකට් එක. මෙන්න මේ විදිහට සයිඩ් වේස් මාකට් එකක් යනවා. ඊට පස්සේ යනවා මෙන්න මේ විදිහට ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක්. ඔන්න ඔය විදිහට තමයි මාකට් එකක් මූව් වෙන්නේ. එතකොට මාකට් එකක ට්‍රෙන්ඩ් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අප් ට්‍රෙන්ඩ් මාකට් එක, අනිත් එක ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එක, අනිත් එක තමයි සයිඩ් වේස් මාකට් එක. එතකොට මේ SK සිස්ටම් එකෙන් අපි ට්‍රේඩ් කරන්නේ මොන ට්‍රෙන්ඩ් එකේද කියන එක ඔයාලට ගැටලුවක් ඇති. ඉතින් සාමාන්‍ය විදිහට ගත්තාම අපි SK සිස්ටම් ට්‍රේඩින් කරන කෙනෙක් නම් අපි SK සිස්ටම් වලදී ට්‍රේඩ් කරන්න අපිට අවශ්‍යම වෙන වැදගත්ම වෙන ට්‍රෙන්ඩ් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි අප් ට්‍රෙන්ඩ් එකයි ඩවුන් ට්‍රෙන්ඩ් එකයි. අපිට මේකෙදි ගත්තාම මේකේ අපිට සාමාන්‍යයෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්, අප් ට්‍රෙන්ඩ් එකේ පුළුවන්. මෙන්න මේ යන සයිඩ් වේ මාකට් එකේ අපිට මේකේ ට්‍රේඩ් කරන්න බෑ. මේ සයිඩ් වේ මාකට් එක ගත්තාම අපිට ට්‍රේඩ් කරන්න සුදුසු දෙයක් නෙමෙයි. මේක අපිට පුළුවන් මේ ඇතුලේ තියෙන කරෙක්ෂන් වල ට්‍රේඩ් කරන්න. ඒ කරෙක්ෂන් වල ට්‍රේඩ් කරනවා නම් අපිට පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ ඇතුලේ යන කරෙක්ෂන් අල්ලන්න පුළුවන්. ඒ වගේ අර ලොකු මූවමන්ට් එකක් නැහැ. මේ වගේ ක්‍රැප් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. මොකද මේ සයිඩ් වේ ට්‍රෙන්ඩ් එකේ ට්‍රේඩ් කරද්දී මෙතනදී මේ ට්‍රෙන්ඩ් එක මේ විදිහට ඩවුන් වුණත් මෙතනින් ක්‍රැප් වෙනවා. අපි ලොන්ග් ට්‍රේඩ් එකක් දාලා තිබ්බොත් මේ ට්‍රෙන්ඩ් එකෙන් මෙතනින් උඩට අපි හිතුවොත් ට්‍රේඩ් එකක් ගන්න. එතකොට මෙතනින් අපි ක්‍රැප් වෙනවා ෂෝට් පැත්තට. ලොන්ග් පැත්තට දාන්න නැතුව ෂෝට් පැත්තට මේ විදිහට අල්ලලා තිබ්බොත් මේක ලොන්ග් වුණොත් එහෙනම් මෙතනින් ක්‍රැප් වෙනවා. එතකොට ක්‍රැප් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් සයිඩ් වේස් මාකට් එක ට්‍රේඩ් කරන්නේ. අපි එතකොට මේ ට්‍රේඩ් කරන්නේ මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එක මාකට් එකක හෝ ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එකක් දෙද්දී. එතකොට මොකද්ද මේ ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එකක් කියලා කියන්නේ? ගොඩක් කටට තියෙන ප්‍රශ්නයන්නේ ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට්. මේ බේසික් නොලෙජ් එකේ ඉඳන් ඉගෙන ගන්න කෙනෙකුට තමයි කියලා දෙන්නේ. එතකොට ඔයාලට මේ වීඩියෝ එක දන්න කෙනෙක් නේ කියන්නේ
ට්‍රෙන්ඩ් එක කියන එක දන්න කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි බලලා එන කට්ටියට ගොඩක්ම වටී කියලා මං හිතනවා. එතකොට මේ ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එකක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය මාකට් එකක් මූව් වෙන්නේ 6 highs 6 low හදානේ. ඒ කියන්නේ මෙතන දැන් 6 low එකක්නේ හදන්නේ. මං හිතනවා සාමාන්‍යයෙන් මේ දේවල් දැනගෙන ඇති කියලා. මොකද ට්‍රේඩ් කරන්න එන කෙනෙක් නම් SK සිස්ටම් ඉගෙන ගන්න එන කෙනෙක් නම් අනිවාර්යෙන් higher lows higher highs කියනවා දැනගෙන ඉන්න එපා. ඒ කියන්නේ low point ඒ වගේම higher point ඒ දේවල් දැනගෙන ඉන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ higher point එක හදන එකට අපි කියනවා higher high එකක් කියලා. ඒත් එක්කම higher low point එක හදන එකට අපි කියනවා මෙන්න මේ විදිහට higher low එකක් කියලා. එතකොට ආයෙමත් මේ විදිහට මෙතන 6 high එකක් හදනවා. ඊට පස්සේ ආයෙමත් මේ විදිහට මෙතන 6 low එකක් හදනවා. ඊට පස්සේ ආයෙ මෙන්න මෙතන හදනවා 6 high එකක්. එතකොට මෙතන දැන් 6 high එකක් නේ හදලා තියෙන්නේ. එතකොට මෙතන 6 high එකක් හදලා තියෙන්නේ. එතකොට ඔන්න මෙතන උඩ හදනවා ඔන්න equal high එකක්. ඒ equal high එක හදන්න කලින් සාමාන්‍යයෙන් මෙන්න මෙතන 6 high එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 6 high එකක් තමයි මෙතන හදන්නේ. මේක 6 high එකක් වෙන්න නම් මෙන්න මේ ලයින් එක බ්‍රේක් කරලා මාකට් එක යන්න ඕනේ. දැන් මෙතනදි ගත්තාම මෙන්න මේ 6 high එක මෙන්න මේ low එක බ්‍රේක් කරලා ගිහින් දෙනවා. ඒ කියන්නේ මේ low එක බ්‍රේක් කරලා මේ 6 high එක බ්‍රේක් කරලා candle body එකක් close වුණා කියන්නේ ඒක 6 high එකක් ඊළඟට හදනවා අලුතෙන්. මෙතන හරි 6 high එකක් හදනවා. ඊට පස්සේ ආයෙ මෙතන මාකට් එකේ 6 low එකක් හදන්න පුළුවන්. එතකොට මේකෙදිවා දැනගන්න ඕන දෙයක් තමා මෙන්න මේ 6 low එක තියෙනවනේ. එතකොට මේ 6 low එක මාකට් එකේ 6 low එකේ ඉඳන් high එකක් හදපුවම මේක 6 high එකක් වෙනවා. ඒ 6 high එකෙන් correction එකක් දුන්නාම මේක 6 low එකක් වෙනවා. ඒ 6 low එක මෙන්න මේ 6 high එක break කරලා මාකට් එකේ උඩට ගියාට පස්සේ එතනින් පස්සේ හදන high එක 6 high එකක් වෙනවා. ඊට පස්සේ ආයේ මේ line එක මේක break කරලා උඩට ගියාට පස්සේ එතන උඩ 6 high එකක් හදනවා. 6 high එකක් හදපුවට මෙතනදී මෙන්න මේ low එක මෙන්න මේ high එක break කරලා මාකට් එක උඩට ගියේ නෑනේ. එතකොට ඔන්න ඒක normal equal low එකක් විතර හැදෙනවා. ඒ කියන්නේ මේ 6 high එක break කරලා මාකට් එක මම කියන්න හරි. මෙන්න මේ 6 high එක break කරලා මාකට් එක උඩට ගියාට මෙතනදී මෙන්න මෙතන හදපු 6 high දැන් මෙතන 6 high එක break කරලා මාකට් එක උඩට ගියාට මෙන්න මෙතන හදපු high එක break කරලා මාකට් එකේ මෙන්න මෙහෙම ගියේ නෑනේ. එතකොට කොයි මේ ඉර කපාගෙන මාකට් එකේ candle body එකක් close වෙලා නැහැ කියලා හිතන්නකෝ. එතකොට ඒ විදිහට මාකට් එකේ ඉර කපාගෙන candle body එකක් close වුන්නේ නැහැ කියන්නේ අනිවාර්යෙන් ඒක equal high එකක් වෙන්න ඕනේ. එතකොට ඊළඟට ඒකෙම ප්‍රතිවිරුද්ධ තැන තමයි low එකට එනවා equal low කියන එක. මෙන්න මේ විදිහට ඔන්න ඉදිරිය තමයි equal low එකක් හැදෙන්නේ. ඉතින් ඔයාලට දැන් තේරෙන්නේ නැති high highs high lows equal high equal lows හැදෙන විදිය. ඊට පස්සේ ආයෙ ඔන්න මෙතනදී equal high එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මේ sideways යන market එකේ equal කියලා තමයි අපි කියන්නේ. එතකොට equal low එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ආයෙ මෙතන equal low එකක් එනවා. මෙතන ගත්තාම equal high එකක් එනවා. ඊට පස්සේ ඔන්න මෙන්න මේක break කරනවා market එක. මෙන්න මෙතන තියෙන equal low එක break කරනවා market එක. ඔන්න ඔය විදිහට. එතකොට මෙතනත් equal high එකක්මනේ තියෙන්නේ. එතකොට මේ equal high එක මෙන්න මේ equal low එකේ low එක ගලවලා market එකේ candle body එකක් close වෙනවා. ඊට පස්සේ ඔන්න මෙතන හදනවා lower low එක. ඒ කියන්නේ මාකට් එක මෙන්න මේ equal low එකෙන් candle body එකක් close වෙලා මෙන්න මේ විදිහට ගියා කියන්නේ මෙන්න මේක lower low එකක් වෙනවා. ඒ කියන්නේ structure එක change වෙනවා. structure breakout එකක් දෙනවා. එතකොට ඔන්න ඔකට තමයි structure breakout එක කියන්නේ. මෙන්න මෙතනින් තමයි structure එක change වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර දවසක් up trend sideways ගියපු market එක down වෙන්න නම් මෙන්න මේ low එක ගලවලා market එකේ වැටෙන්න ඕනේ. ඒ low එක ගලවලා candle body එකක් close වුණා කියන්නේ structure breakout එකක් දෙනවා. ඒ වගේම තමයි මෙතනදී හදනවා ඊට පස්සේ low high එකක්. low high එකක් හදනවා. ඔන්න ඔය විදිහට තමයි market එක lower lows, low highs, higher highs, higher lows ඒ වගේම equal high, equal lows අපි අඳුරාගන්නේ. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ market එකේ මෙන්න මේ up trend එකයි මෙන්න මේ down trend එකයි. structure breakout එකක් දීලා up trend එකට මාරු වෙන්නේ කොහොමද? structure breakout එකක් දීලා down trend එකකට මාරු වෙන්නේ කොහොමද කියන එක. අපි යමු time frame එකක් දාගෙන මේ coin එකක් දාගෙන කොයි වගේ තැන්වලදී structure breakout එකක්
දීලා තියෙන්නේ කියලා බලමු. සාමාන්‍යයෙන් අපි එක්සාම්පල් එකක් විදිහට ගමු. මෙන්න මේ WLD coin එක. මම මේ coin එකේ හිටපු ඉඳ තමයි මේ WLD coin එකම අරන් තියෙන්නේ. එතකොට මම මේ WLD coin එක මේ විදිහට ගන්නවා. ගත්තට පස්සේ අපි යමු weekly වගේ time frame එකකට. weekly time frame එක හරි. ඔන්න weekly time frame එකේ මම ඉන්නේ. දැන් මේ clear details එකක් පේනවනේ chart එකේ clear පේනවනේ ඔයාලට. එතකොට ඔන්න දැන් අපි මෙතනදී බලන්න ඕන දෙයක් තමයි මෙහෙ ඉඳන් මාකට් එක ඇවිත් තියෙනවා. මේ මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තට සමහර වෙලට මෙහෙ ඉඳන් මාකට් එක ඔන්න ඔය විදිහට එන්නේ නැති. හරිද? එතකොට ඔන්න දැන් අපි මේකේ මාක් කර ගන්නවා මෙන්න මේ tool එක අරන් path tool එක අරන් ඔන්න මාකට් එක මෙහෙ ඉඳන් එනවා. ඔන්න මෙතන 6 high එකක් හැදුවා. මෙතන 6 low එකක් හැදුවා. ආයෙ මෙතන 6 high එකක් හැදුවා. මෙතන low එකක් හැදුවා. මේ high එක break කළා මාකට් එක candle body එක close වුන නිසා මෙතන 6 high එකක් හදනවා. ඔන්න මේ 6 high එක මෙන්න මේ 6 low එක ගලවලා 6 low එක ගලවන්න කලින් මෙතන ඔන්න ඔය විදිහට 6 high එකක් ඔන්න ඔය විදිහට හදලා sorry low high එකක් හදලා තියෙනවා. හරි. ඔන්න ඔක තමයි structure එක යන. එතකොට ඔයාලට පේනවනේ අන්තිමේට හදලා තියෙන 6 high එක මෙන්න මේක. හරිද? අන්තිමේට හදව 6 high එක මේක. නමුත් අන්තිමේට හද candle body එක close වෙච්ච high එක මේකනේ. එතකොට අන්තිමේට candle body එක close වෙච්ච high එක මෙන්න මේක. එතකොට ඔන්න ඔය high එකේ low එක තියෙනවානේ. මෙන්න මේක තමයි ඒ low එක. ඒ low එක යටින් මෙන්න මේ විදිහට අපි ඉරක් ගහ ගන්නවා කෙලි. ඔය low එක break කරලා candle body එකක් close වුණාට පස්සේ අපි ඒක අපි ගන්නවා structure breakout එකක් හැටියට. ඒ කියන්නේ මෙච්චර වෙලා up trend එකේ ගියපු market එක down trend එකකට හැරුණා කියලා ඔන්න අපි structure breakout එකක් දුන්නා කියලා මෙන්න මෙතනදී identify කරගන්නවා. එතකොට අපි දන්නවා මෙතනදී ඔන්න structure breakout එකක් දීලා තියෙනවා. මේකට අපි කියනවා MMS එකක් කියලා market structure shift එකක් කියලා. හරිද? MMS එකක් කියනවා අපි මෙතනදී. එහෙම නැත්නම් choch එකක් කියලා කියනවා change of character එකක්. ඒ වගේ නම් වලින් අපි මෙතනදී මේක හඳුන්වනවා. එතකොට මෙන්න මේ 6 high එක යා කරලා ගහන ඉරට කියනවා candle body එක close වෙන එකට BOS එකක් කියලා. ඒ කියන්නේ break of structures කියලා. මෙන්න මේක අපි හඳුන්වනවා. SMC වගේ ඉගෙන ගත්ත කෙනෙක් නම් ඒක දන්නවා. එතකොට ඔන්න දැන් ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකේ ඔන්න ඔය විදිහට lower lows lower highs හදනවා. මෙන්න මේ විදිහට මේ lower lows lower high එකක් lower highs. ඊට පස්සේ ආයේ මෙතන තමයි මේන්ම low එකයි lower high එකයි හදලා තියෙන්නේ. එතකොට මේ low එක මෙන්නම high එක. හරිද? ඔන්න ඉදිරිය ගත්තාම දැන් ඔන්න ඉදිරිය මාකට් එක වැටෙනවා. එතකොට දැන් මේ මාකට් එක අප් වෙන්න දැනට තියෙන මාකට් කම්පිඩන්ස් එක දැනට තියෙන මාකට් එකේ තියෙන ඩීටේල්ස් එක මාකට් එක අන්තිමේට හදපු ලෝ එකනේ මෙන්න මෙතන තියෙන්නේ. එතකොට ඒකට අදාළ හයි එක මෙතන. එතකොට මේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට හැරෙන්න නම් දැනට තියෙන අපි ඩීටේල්ස් එක්ක මෙන්න මේ හයි එක ගලවන්න ඕනේ. එතකොට මේ හයි එක ගැලෙව්වොත් තමයි මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට කන්ටිනියු කරන්නේ. මේ හයි එක කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් වුණොත් තමයි මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට කන්ටිනියු කරන්නේ. එතකොට මේ ඇවිල්ලා වීක්ලි ටයිම් ෆ්‍රේම් එකට අදාළව. එතකොට අපි මේ වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ ට්‍රේඩ් එකක් ගන්නවා නම් අපි බලන් ඉන්න ඕනේ මෙන්න මේ ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එක දෙනකල්. එතකොට අපි සාමාන්‍යයෙන් SK සිස්ටම් ට්‍රේඩ් කරන කෙනෙක් නම් මේ වීක්ලි එකේ මෙහෙම ඇනලයිස් එක ගහ ගන්නවා. එතකොට ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් දීලා තියෙනවා. ඔන්න ඇනලයිස් එක අපි ගහ ගන්නවා. ඇනලයිස් එක ගහගෙන ඉවර වෙලා අපිට පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් එකකට යන්න. සාමාන්‍යයෙන් 1 hour ඉස්සරම 1 week නේ දාගන්නේ. ඊට පස්සේ 1 day වලට යන්න. 1 day වලට ගිහිල්ලා අපි බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. 1 day වල ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එකක් දෙන්න තියෙන්නේ. එතකොට 1 day වලට ගිහිල්ලා බලලා අපි බලනවා. ඊට පස්සේ ආයෙ හව වගේ ගිහිල්ලා day වලට යනවා. 1 day වලට ගියාට පස්සේ ඔන්න 1 day වල හදලා තියෙන මේ දැන් මෙතනදී ඇවිල්ලා තියෙන low එකට අදාළව තියෙනවා. මෙන්න මෙතන ගත්තාම low point එකක් මේ මෙතන බලන්නකො මේ අන්තිමේට හදපු low එකක් candle body එක close වෙච්ච low එකක් නේ තියෙන්නේ. එතකොට ඔන්න ඔය low එකට අදාළ high එක තියෙන්නේ මෙන්න මෙතන. ඔන්න ඕක break කරනකල් හිටියට පස්සේ පුළුවන් අපිට structure breakout එකක් දෙනකල් ඉන්න. එතකොට අපිට පුළුවන් සාමාන්‍යයෙන් 1 day chart එකට අදාළ trade එකක් අල්ලන්න. එතකොට 1 day chart එක trade එකක් අල්ලනවා මෙන්න මේක break කරනකල් හිටිය අපිට පුළුවන් එක market එක up trend එකකට continue කරා කියලා day chart එකේ continuation trade එකක් ගන්න. ඊට පස්සේ අපි තවදුරටත් කන්ෆර්මේෂන් අපිට බලා ගන්න අවශ්‍ය නම් 4 hour 1 hour වගේ time frame එකකට යනවා. එතකොට 4 hour 1 hour වගේ time frame එකකට ගියපුවාම සාමාන්‍ය විදිහට ගත්තොත් මෙතනදී structure breakout එකක් ඔන්න දීලා දිනවා. මෙන්න මෙතන තමයි අන්තිමේට හදපු low එක තියෙන්නේ. එතකොට ඒ low එකට අදාළ high එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන.
එතකොට ඔන්න ඒ හයි එක බ්‍රේක් කළා මාකට් එකේ ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා. එතකොට මං කව ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් දුන්නාට පස්සේ මේ විදිහට ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් දුන්නාට පස්සේ මාකට් එක ඔන්න විදිහට අප් වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මාකට් එක හයි එකක් හැදුවා ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් දුන්නා. ඊට පස්සේ ඔන්න ලෝ එකක් හැදුවා මාකට් එක ආයෙ අප් වෙනවා. එතකොට දැන් මෙතන හදන්න පුළුවන් මොකද්ද? මාකට් එක BOS එකක්. එහෙම නැත්නම් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හදලා මාකට් එක අප් වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔතනදී තමයි අපි ට්‍රේඩ් එන්ට්‍රීස් කැච් කරගන්න යන්නේ. මං හිතනවා දැන් ඔයාලට මේ ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකක්ද, ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් කියන්නේ මොකක්ද කියලා හරියටම අයිඩෙන්ටිෆයි වෙන්නේ නැති කියලා. එතකොට අපි කොයින් එකට ගිහලා බලමු තවත් කොයින් එකට. මේක ප්‍රැක්ටිකලි විදිහට අපි කරන්න ඕනේ. එතකොට මේ ප්‍රැක්ටිකලි විදිහට කරාට පස්සේ තමයි අපිට මේක ඔළුවට යන්නේ. අපි කොච්චර ඉරිකැලිටියක් ගහලා වුණත් ඉරිකැලිටියක් ගැහුවට වැඩක් නැහැ. අපි මේක ප්‍රැක්ටිකලි කරේ නැත්තම් දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ මේ කොයින් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක. එතකොට මේ කොයින් එක සාමාන්‍යයෙන් අප් ට්‍රෙන්ඩ් එකකට ගිහින්ම නැහැ. එතකොට මේ කොයින් එක මෙහෙ ඉඳන් ආවා කියලා හිතන්නකෝ. ඔන්න ඔය විදිහට මාකට් එකේ ඇවිත් තියෙන්නේ. එතකොට දැන් මේකෙදි අන්තිමට හදපු ලෝ පොයින්ට් එක මොකද්ද? මෙන්න මේක අන්තිමට හදලා තියෙන මේකේ අපිට ක්ලියර් පේන ලෝ පොයින්ට් එක මේක. එතකොට ඒකට අදාළ හයර් පොයින්ට් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔය හයර් පොයින්ට් එක බ්‍රේක් කරනකල් අපි ඉන්න ඕනේ නේද මේකේ මෙන්න මේ විදිහට ට්‍රේඩ් එකක් ගන්න. එතකොට ඔය ට්‍රේඩ් එක ගන්න ලොකු කාලයක් අපිට බලන් ඉන්න වෙනවා. ඒකට අපි මොකද කරන්නේ? දැන් අපිට මේකේ පොඩි ටයිම් ෆ්‍රේම් වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටයිම් ෆ්‍රේම් එකේම අපිට ලෝ පොයින්ට් එකක් පේනවා මේ. හැබැයි එක කැන්ඩල් එකයි පේන්නේ. සාමාන්‍යයෙන් මේ එක කැන්ඩල් එකක් ක්ලෝස් වුණා කියලා මෙන්න මේ එක කැන්ඩල් එකක් මේ විදිහට දුන්නාම අපි ගන්නෙ නෑ මේක BOS එකක් විදිහට. එතකොට අපි සාමාන්‍යයෙන් ඩේලි ටයිම් ෆ්‍රේම් වලට වගේ යනවා. හරිද? ඩේලි ටයිම් ෆ්‍රේම් එකට ගියාට පස්සේ අපිට පේන අවසානම ලෝ එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ අවසාන ලෝ එකට කලින් හදලා තියෙන කැන්ඩල් බොඩියක් ක්ලෝස් වෙච්ච ලෝ එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඒ ලෝ එකට අදාළ හයි එක මොකද්ද? මෙන්න මේක. එතකොට ඔන්න ඔය හයි එක බ්‍රේක් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට බ්‍රේක් කරාට පස්සේ ඔන්න ඔය ඊළඟ ට්‍රේඩ් එක කැච් කරගන්න. බ්‍රේක් කරාට පස්සේ ෆිබොනාචි යූස් කරලා අපිට පුළුවන් ට්‍රේඩ් එක කැච් කරගන්න. ඒත් අපිට ක්ලියර් නැත්නම් අපිට තවදුරටත් මේ chart එකේ ක්ලියර් බ්‍රේක් අවුට් එකක් බලා ගන්න අවශ්‍ය නම් යන්න පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් එකකට සාමාන්‍යයෙන් 1 hour වගේ යන්න. බේසික් ට්‍රේඩ් කරන කෙනෙක් 1 hour වලින් පල්ලෙහාට යන්න එපා. SK මුලින් ඉගෙන ගන්න කෙනෙක් නම් 1 hour වලින් පල්ලෙහාට යන්න එපා. ඒක ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ. ඔයාලට කැමති දෙයක් ඔයාලා කරන්න. ඔයාලට 1 hour වලින් පල්ලෙහාට ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ට්‍රේඩ් කරන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ. මට මොකේකටවත් එපා කියන්න බෑ. නමුත් මගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි මම දැනට ඉගෙනගෙන තියෙන දේවලුත් එක්ක 1 hour වලින් එහා ටයිම් ෆ්‍රේම් එකකට යන්න එපා. පල්ලෙහා තියෙන ටයිම් ෆ්‍රේම් එකකට ක්‍රැප් වෙනවා හිතා ගන්නවත් බැරිව ඔයාලට කොහොම ක්‍රැප් වීමක් ක්‍රැප් වෙයිද දන්නේ. මේකෙත් අවසාන ලෝ එක මේක. ඒකට අදාළ හයි එක මේක. එතකොට මේ ලෝ එකට අදාළ හයි එක තාම බ්‍රේක් කරලා නැහැ නේ. එතකොට දැනට මේ යන මූවමන්ට් එකෙන් මේ බ්‍රේක් අවුට් එකක් දුන්නොත් එහෙම මෙන්න මේක බ්‍රේක් අවුට් කරොත් 1 hour chart එකට අදාළව බ්‍රේක් අවුට් එකක් කියලා අපි ගන්න පුළුවන්. එතකොට ඔන්න කැන්ඩල් බොඩියක් ක්ලෝස් වුණා නම් මාකට් එකේ ඊළඟට එන මූවමන්ට් එකෙන් අපිට ට්‍රේඩ් එකක් කැච් කරගන්න පුළුවන්. හරිම සරලයි. මේක අපි ඉගෙන ගන්න ඕනේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් අවුට් එක එන්නේ දේවල් තමයි ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒකයි මම ඔයාලට මුලින්ම මේ ට්‍රෙන්ඩ් එකක් අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද? ඒ ට්‍රෙන්ඩ් එකට අදාළව ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් කොහොමද අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට ඔන්න ඔය දේවල් ගොඩක්ම වැදගත් වෙනවා. දැන් ඔයාලා හිතන්නකෝ මම මේ XRP coin එකට ආවේ. XRP coin එකට ආවට පස්සේ මේකේ ඔයාලට පේනවා ක්ලියර්ලි අන්තිමේට හදපු හයි එක මේ අන්තිමේට හදලා කැන්ඩල් බොඩියක් ක්ලෝස් වෙච්ච හයි එක මේකනේ. එතකොට ඒ හයි එකට අදාළ ලෝ එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මම නැත්තම් මෙන්න මෙතන ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කෙලින්ම ගත්තොත් මෙන්න මේක ලෝ එක හැටියට ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ලෝ එක බ්‍රේක් කරලා කැන්ඩල් බොඩි එකක් වික් කරලා දෙනවා මෙතනදී. මේ වික් කරා කියලා අපි ඒක එච්චර ගණන් ගන්න නැහැ. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක සයිඩ් වේස් මාකට් එකක් ගිහින් තියෙන්නේ. මේ තනි සයිඩ් වේ මාකට් එකක් ගිහින් තවත් සයිඩ් වේස් යන්නේ. ඒ සයිඩ් වේස් ගිහිල්ලා මෙතනින් තමයි ඔන්න කැන්ඩල් බොඩියක් ක්ලෝස් වෙච්ච මාකට් එකේ කැන්ඩල් බොඩියක් ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට ඔන්න දැන් අපි දන්නවා මෙතනදී කැන්ඩල් බොඩියක් ක්ලෝස් වෙලා තියෙන්නේ. අර මං කිව්ව කතාව වෙලා තියෙනව නේද? කැන්ඩල් බොඩියක් ක්ලෝස් වුණාට පස්සේ අපිට පුළුවන් ඔන්න ඔය මූවමන්ට් එක ඔන්න ඔය විදිහට ට්‍රේඩ් එකක් කැච් කරගන්න. එතකොට මේක තවදුරටත් ෂෝට් වෙන්න ට්‍රේඩ් එකක් අපිට කැච් කරගන්න පුළුවන්. මෙතනදී තමයි කැන්ඩල් බොඩියක් ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් දීලා තියෙන කොතනින්ද? මෙන්න මෙතනින් තමයි ලස්සන ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් දීලා තියෙන්නේ.
තව මෙන්න මේ පොයින්ට් වලින් ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් දීලා තියෙනවා. ඒවා පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා ඔයාලා බලන්න ඕනේ. එතකොට දැනට ඔයා මේ වීඩියෝ එකේ ඉගෙන ගන්න ඕනේ මොකද්ද? මේ වීඩියෝ එකේ ඉගෙන ගන්න ඕනේ කොහෙන්ද මොකද්ද මේ ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එකක් කියලා කියන්නේ, කොහොමද මේ ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එක දෙන්නේ. එතකොට දැන් මේ බලන්නකෝ. මෙන්න මෙතන ඇවිත් තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එක. හරිද? එතකොට ඔය ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ආපු අවසානම ලෝ එක මොකද්ද? මෙන්න මෙතන. ඒ කියන්නේ අවසාන ලෝ එක මේක. කැනල් බොඩියක් ක්ලෝස් වෙච්ච ලෝ එක මේක. ඒ ලෝ එකට අදාළ හයි එක කොතනද තියෙන්නේ? ඒ ලෝ එකට අදාළ හයි එක මෙන්න මෙතන. එතකොට ඔන්න ඔතන තමයි බ්‍රේක්අවුට් එක දීලා තියෙන්නේ. එතකොට ඔන්න ඔතනින් බ්‍රේක්අවුට් එක දුන්නා. ඊට පස්සේ මේ විදිහට මාකට් එක ගියා. ගිහිල්ලා ඔන්න අපිට ට්‍රේඩ් එකක් කැච් කරගන්න තිබ්බා. මේ ලෝ එක මේකනේ. එතකොට ඔයාලට පේනවා මේ ලෝ එක ගලවලා මාකට් එක වැටලා නැහැ. ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එකක වැදගත්කම මොකයි? එතකොට අපි ෆිබොනාචි ඇප්ලයි කරනවා මෙතන ඉඳන් මෙතෙන්ට ඇප්ලයි කරලා මේ බොක්ස් එකෙන් ට්‍රේඩ් එකක් කැච් කරගන්න. එතකොට බලන්න මේ බොක්ස් එකෙන් ට්‍රේඩ් එකක් කැච් කරාම ගේන් තියෙන මූවමන්ට් එක. ඔන්නෝක තමයි අපි ගොඩක්ම බලන්න ඕනේ. එතකොට මං හිතනවා මේ අද පළවෙනියට කරපු වීඩියෝ එකේ ස්ට්‍රක්චර් එක කියන්නේ මොකද්ද? ට්‍රෙන්ඩ් එක කියන්නේ මොකද්ද? මේ ට්‍රෙන්ඩ් එකක් හැදෙන්නේ කොහොමද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න ඇති කියලා. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු ෆිබොනාචි කොහොමද මාකට් එකේ ඇප්ලයි කරන්නේ, ෆිබොනාචි වල ලෙවල්ස් ඒ දේවල් කතා කරමු. එතකම් මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලගේ තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක තමයි මේ වීඩියෝ සීරීස් එක දිගටම කරන් යනවාද කියලා තීරණය කරන්න. එතකොට ඔයාලා ප්‍රේක්ෂක ප්‍රතිචාර දෙනවා නම් හොඳට මම ඊළඟ වීඩියෝ ටික අනිවාර්යෙන් ඉක්මනටම දානවා. ඉතින් ඔයාලා මේකට උනන්දුවක් දක්වන තරමට මට මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්න ඇත්තටම හරිම ලේසියි. ඒ නිසා ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න මේ SK සිස්ටම් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කට්ටියටත් යාළුවන්ට ෂෙයා කරන්න. මොකද ෆ්‍රී වීඩියෝ සීරීස් එකක් යන්නේ මෙතනදී. කිසිම පේයිඩ් සර්විස් එකක් නෙවෙයි, ෆ්‍රී වීඩියෝ සීරීස් එකක්. ඉතින් ඔයාලට අපේ ඇඩ්වාන්ස් මෙම්බර්ෂිප් එකට ජොයින් වෙන්න ඕන නම් මෙම්බර්ෂිප් එකට ජොයින් වෙන්න පුළුවන්. පල්ලෙහා WhatsApp නම්බර් එක තියෙනවා, group එක තියෙනවා, ඒවට ජොයින් වෙන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.